දැන් ඔයා අර අපිට කලින් දීපු ටොක්ස් දැන් තියෙයිද කියලා බලමුකෝ. එහෙනම් බොස් අපි මෙයාගේ ඇඳුම් ගලවනවා. එහෙනම් රෙඩි වෙන්න. ඇඳුම් ගලවන්න. අඩෝ පා. අපි පියා නෝරිලාය මැදියා මෙයාගේ මේ සිරුට්ටු කකුල් දෙක අල්ලගන්න. ධර්ම බල වැරද්ද කරන්න ධර්ම. kita paripun ano na gani herde. Marane ka marane sabiyo. මම ඉන්න බලන්න. අඩෝ. දෙන්නයින්. ෂා බලන්න මෙයාගේ ලස්සන ඈ. So beautiful, so elegant, just looking like අපද මේක ඉන්දියන් එකේ යතිනේ ගයිනේ ඈ කොහොමද මොනවද ඒක කරන්නේ කරන්න යන්නේ ඔයාගේ බිසවුන් වහන්සේට සනීප රැදින් කෝල් එකක් ගන්න යන්නේ මේ කෝල් එකට මු කට ඇරියොත් බාධාවක් වහලා දාන්න හරිද නානෝ වහන්න කට මාත් ආ කියන්නේ කට තමයි මාත්‍යගේ ඉන්නේ දීපියා. හරි නානගේ කට ක්ලෝස් කියලා. ඕනුරන් කියන්න. හෙලෝ මැඩම්. මම කතා කරන්නේ නුරාන් සොයනන් නෙමෙයි. කවුද කතා කරන්නේ? මේ මැඩම් අපේ නුරාන් සොයට පොඩි කරදරයක් වෙලා තියෙනවා. ඒකයි මම මේවට කියන්නේ. මොකද වෙලා තියෙන්නේ? යලි මැඩම් ඔයාලා නිකන් මේ ලොකු විස්තර වැඩක් නැහැනේ ඈ. අපි කියන තැනට ඔයා තනියම එන්නකෝ. තනියම එන්න ඕන. දන්නේ නැද්ද ඉතින් නුරාන් පොස්ට කොච්චර කිව්වොත් දාන්නේ නැහැනේ මැඩම් විහිං ලෙඩ දා ගන්නවනේ ඈ. කවුද කතා කරන්නේ? මොකද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ මොකද්ද කියලා මැඩම්ට බලන්න ඕනද? බලන්න නෙවෙයි මම මැඩම්ට අහන්න දෙන්න. බලන්නකෝ මම මේ එළියට ඇවිල්ලා කතා කරන්නේ ඇතුලේ කොහොමද සද්ද කියලා. නුරාන් හෙලෝ. අහුණා නේද මැඩම්? මම මේ එළියේ ඉඳලා කතා කරන්නේ. එළියට කොහොම සද්ද ඇහෙනවා නම් ඇතුලේ ආ කොච්චර දුක් විඳින නැද්ද නේද? ඈ ඒ නිසා දැන් අපේ එක්කෙනෙක්ට කියලා මං ඔයාට පාර කියවනවා. ඊපස්වා තනියම එන්න. හරි? අනේ මොකද වෙලා තියෙන්නේ කියන්නකෝ ප්ලීස්. අමුසර මිනිහා ඕන්න දැන් අපේ එක්කෙනෙක් පාර කියයි. කිව්වට පස්සේ එතනට ඇවිල්ලා අමුසර මිනිහා ඕන්නම් මිනිහව අරයි යනවා. එහෙනම් මැඩම් මම අපේ නානට දෙනවා. ඔයාට අවශ්‍යයි නම් පාර අහගන්න. හෙලෝ. කැෂි මැඩම් ඔයාම කෙලින් ඇවිල්ලා ලෙෆ්ට් හෑන්ඩ් එකට දාලා හරිද? ආයෙම කෙලින් එන්න. හරි? ඕම ඇවිල්ලා ආයෙ දකුණු පැත්තට ඇරිලා ඕම කෙලින් එන්න. නෑ.